ඇත්ත සහ බොරුව ඔක තෝරා බේරා ගන්න සමහරලාට හරි අමාරුයි මේ සෝෂල් මීඩියා ලෝකේ. ඊයේ උදේ ආමිකෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් විශේෂ කරුණු පැහැදිලි කරලා කිරීමක් කරලා දීර්ඝ ලියුමක් නිවේදනයක් නිකුත් කරා. ඒක හැම ජනමාධ්‍ය ආයතනයක් විසින්ම වෙබ් අඩවියක් විසින්ම අපි දැක්කා පබ්ලිෂ් කරලා තියෙනවා. ඒකේ සමහර කියන්නේ අපහැදිලි දැනුත් තිබුණා. නමුත් සමස්තයක් විදිහට ගත්තොත් එහෙම සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා යුද හමුදාව සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු පැතිරෙනවා. ඒ අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් තමයි කරලා තිබුණේ. ඉතින් අර ටෙක්නිකල් කාරණා හින්දා සමහර අපහැදිලි තැන් තිබුණා. ඒක පැහැදිලි කරපු ක්‍රමයේ තියෙන අවුලක් හින්දා. නමුත් ඇත්තරම අපි ඒක සමරයිස් කරලා බලමු. ඒ කියන්නේ සාරාංශයක් විදිහට අරගෙන මොකක්ද මේ කිව්වේ කියලා බලමු සහ ඒකෙන් කියන්න අදහස් කරලා තිබුණේ මොකක්ද කියලා පොඩ්ඩක් බලමු. අපි ගාව තියෙනවා මේ නිවේදනය කොහොමද සඳහන් කරලා තිබුණේ කියලා අපි පොඩ්ඩක් ඒක බලලා ඉමු. අපිට ඕක තියෙන විදිහට දැන් ඔබට පේනවා මේක මේ කියන කූට ලියවිලි සකස් කරමින් යුද හමුදා සමාජිකයන් සේවයෙන් ඉවත් කර තිබෙන බවට තමයි විශේෂයෙන්ම මෑත කාලීනව සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පැතිරෙනවා කියලා යුද හමුදාව ප්‍රකාශ කරලා තිබුණේ. ඒ කියන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ගන්නා ලද පරිපාලන තීන්දුව හා ක්‍රමවේදයන් වැරදි ලෙස අර්ථ දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ මේ කතා ප්‍රචාරය කළා තිබුණා. මේකෙන් උත්සාහ කළා තිබුණේ ශ්‍රී ලංකා යුද හමුදාව අපකීර්තියට පත් කිරීම කියන කාරණේ තමයි හමුදාවේ නිවේදනයෙන් විශේෂයෙන්ම සඳහන් කරලා තිබුණේ. ඉතින් මේකෙන් ඇත්තටම එක පැත්තකින් ප්‍රධානම කියලා තිබිච්ච කාරණයක් තමයි කූට ලියවිලි හදලා සේනාධිනායකවෙනි ජනාධිපතිවරයාගේ අනුමැතියකින් තොරව වංචාකාරී ලෙස නිලධාරීන් කීප දෙනෙකු හමුදාවෙන් ඉවත් කරලා තියෙනවායි කියන කාරණයක් තමයි සමාජ මාධ්‍ය ඔස්සේ එක පැත්තකින් ප්‍රචාරය කරලා තිබුණේ. අනිත් පැත්තෙන් තවත් නිලධාරීන් ගණනාවක් පෞද්ගලික කෝන්තර මත හමුදාවෙන් ඉවත් කරන්නට කටයුතු කරලා තියෙනවා. ඉතින් අර උසස් කිරීම සහ එහෙම නැත්නම් ඉවත් කිරීම මේ ක්‍රමවේදයන් පිළිබඳව නිවැරදි වැටහීමක් නැති පිරිසක් විසින් මේක කරාට සමාජ මාධ්‍ය ඔස්සේ මේවා පළ වෙනකොට ඇත්තරම අගතියක් සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකා හමුදාව කියන කීර්තිමත් ඒ පද්ධතියට. ඒක ආයතනයක් කියලා අපිට කියන්න බෑ, කීර්තිමත් පද්ධතියට. ඉතින් එහෙම කරන්න එපා කියන කාරණේ තමයි ශ්‍රී ලංකා යුද හමුදාව අවධාරණය කරලා තිබුණේ. නොදන්නා කාරණා සම්බන්ධයෙන් හමුදාව සමන්විත වෙලා තියෙන්නේ කුමනාකාරයේ පටිපාටිත් එක්කද කියලා නොදැන ඒ විදිහට යුද හමුදාවේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් පරිපාලනමය කටයුතු සම්බන්ධයෙන් තොරතුරු එහෙට මෙහෙට හුවමාරු කර ගන්නට එපා කියන කාරණේ තමයි යුද හමුදාව ඉල්ලලා තිබුණේ. අනිත් එක මේකෙන් එක පැත්තකින් මේ පහුගිය දවස්වල විශේෂයෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුව බන්ධනාගාර පරිපාලනය සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල වෙලා තියෙනවානේ. ඒ කියන්නේ ජනාධිපති සමාව වගේ එකක් පාවිච්චි කරමින් නිලධාරීන් විසින් දැවැන්ත බරපතල අක්‍රමිකතා සිද්ධ කරලා තියෙනවා කියලා. අන්න ඒකත් එක්ක තමයි පැරලල් මේ ආමික සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව සම්බන්ධයෙන් මේ තොරතුරු පැතිරෙන්නට ගත්තේ. ඒ කියන්නේ ආමික ඇතුළේ බන්ධනාගාරය මෙහෙම වෙනවා නම් ආමික ඇතුළත් මෙහෙම දෙයක් වෙන්නට බෑ වගේ එකක් අදහසකින් තමයි හමුදාවේ කීර්ති නාමයට අගතියක් වෙන ආකාරයට මේ තොරතුරු ගියේ. ඉතින් ඒක හරි නරක වැඩක්. මොකද ඒකෙන් හැල්ලු කරන්නේ දේශපාලනිකව කරන වැඩක් විදිහට නෙමෙයි. ඒක යන්නේ අවසානයේ සමස්තයක් විදිහට ශ්‍රී ලංකා යුද හමුදාවට කරන අපකීර්තියක් විදිහට. ඉතින් ඒක එහෙම දේවල් කරන්න එපා. නොදැන කරන සමහර දේවල් දේශපාලනික කාරණා විදිහට නෙමෙයි රටක් විදිහට තියෙන ස්ටෑන්ඩඩ්ස් එහෙම නැත්නම් ප්‍රමිතීන් පහළ වැටෙන්න බලපානවා කියන කාරණය තමයි මෙහිදී අපිට කියන්න ඕනේ. ඒවා දේශපාලනික උවමනාවන් අනුව අරගෙන පාවිච්චි කරන්න එපා සෝෂල් මීඩියා වල කියලා අපිත් ඒ ඉල්ලීම මේවා පතුරවන උදවියගෙන් ඉල්ලා සිටිනවා බොහොම කාරුණිකව.